මම මස්තන් දුන්නා ආනන්දේ. ආනන්දේ ලෝක දායකයන් තල්පට වඩා මම ඇස්තන් දුන්නා ආනන්දේ. නෙත්තන් දුන්නා ආනන්දේ. මේ උතුම් ධර්මය අවබෝධ කරගන්න. ආනන්දේ අර පේන කිච්චුද පරිත්‍යා බලන්න. දවසක ආනන්දේ මේ ලෝකුරා බුද්ධත්වයේ වෙන්නේ පාරමිතා උපපාරමිතා පරමත පාරමිතා පූර්ණේ කරන්නේ ඔය විච්ඡේදුට පාර්වතේ තරම් දරුවෝ බෙදපු වරපට ටිකේ කරොත් අනේ මගේ දරුවෝ තාත්තේකට බෙදපු වරපට ටිකේ කරොත් ඔය විච්ඡේදුට පාර්වතේට වැඩි ආනන්දේ මම එහෙම සාරා සංකේ කල්පනාස්ත පාරමී කරලා ඒ පූර්ණේ කරලා ඉන්නේ ලෝකුරා බුද්ධත්වය අවබෝධ කරගත්තේ අනේ ආනන්දේ එහිම අවබෝධ කරගත්ත ධර්මයේ නිකම් දේශනාව බවට පත් කරන්න එපා ආනන්දේ. ආනන්දේ යම් සිද්ධියක මෙලොවුරා සත්‍යයේ දේශනා කරනකොට මෙන්න මේව තැන්වල දේශනා කරන්න එපා. කවුද මේක දේශනා කළේ කිව්වේ? කවුද? වාග්ගත් මහත්මයා. බලවත් දේශනා කළ ආනන්දය වයෝවෘද්ධ නැති ලෙඩ වෙච්චි නැති යම් කිසි කෙනෙක් උස් ආසනයේ වල වාඩිලා ඉන්නවා නම් එයාට ධර්මය අවබෝධ වෙන්නේ නෑ ආනන්දේ ධර්ම දේශනා කළ වඩා මේකට කියන්නේ රෝගාතුර වෙච්ච අය ආයි නෑ ගිලන් වෙච්ච අය ආයි නෑ වැඩි ආයි නෑ පිටුදී හිස් ආසනවල ඊයි වාඩිලා ගැටුවා නෑ පිටුදී හිස්සෙන් දාලා කියනවා නම් වයිඩ් පාන් දාලා කියනවා නම් අනේ ඊයි ධර්මය අවබෝධ වෙන්නේ නෑ ආනන්දේ ඉන්සා දේශනා කරවඩ වැඩක් පිටුදී සත්‍යය දේශනා කරන යාගේ කතා කර ඉන්නවා නම් මේ සත්‍යය දේශනා කරන්න එපා කියනවා මගේ පිටුදී මත් විශාල හේතු ඵලයක් විදියට මේ උතුම් ලෝතුරා බුදුබල පද දෙසරකොට කතා කරුත් මගේ හේතු එක පැත්තකට වෙනවා ඵලය දැවත හට ගන්නවා. ඒ නිසා අද මේ සුද්ධ භූමිය මේ අපි ආරම්භ කරලා තියෙන භූමිය හිමුදුනි සත්‍යධර්මයේ දේශනා කරන්න පුළුවන් ගාම්භීර වූ පරිසර පද්ධතියක් සකසලා තියෙනවා. හිමුදුනි ඔබ හරි වාසනාවක්. ඒ නිසා අපිට සත්‍යධර්මයේ දේශනා කරන වේලාවයි පින්විතුනි මේකට කියනවා ක්ෂණ සම්පත්තිය කියලා. ක්ෂණය කියන්නේ මොකටද? ක්ෂණය කියන්නේ මේ මොහොතේ. ක්ෂණය කියන්නේ මේ මොහොත 7යි කියලා 7ට මෙන්න මේ කියලා ලැබිලා තියෙනවා ක්ෂණය. බුද්ධෝත්පාද කාලයක් ඇද්දේ ඔබට ලැබිලා තියෙනවා. ඔබට මනුෂ්‍යාත්මාවයට ලැබිලා ඔබට ලැබිලා තියෙනවා. ඔබේ කන් දෙක ඇයනවා ඔබට කන් දෙක ඇයනවා ඔබට චතුරාර්ය සත්‍ය දේශනා කර කල්යාණ ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නවා චතුරාර්ය සත්‍ය ඇයනවා මේ විලාවේ ඔබ ක්ෂණ සම්පත්තිය යුක්තයි.